අයිබෝන් කියලා සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා මිස්ටර් පොලිටිකල් SL YouTube නාලිකාවට. වීඩියෝ දෙකක් ගෙනලා තිනවා බලන්න ලෑස්ති වෙමු. මේ දවස්වල වටපිටාවේ ශබ්ද බද්ද ඇහෙනවා. වැඩසටහන් ටික කරන්න අමාරුයි. ඉතින් මම ඒක නිසා තමයි ඔයගලන්ට මේ පැත්තට මේ දාලා තියෙන උදව් කරන්න පුළුවන් රට යන්න මට. ඉතින් ඔකට ඔක්කොම මට වැඩ ටික කරගෙන යන්න පුළුවන් නේ. ඔයගලන්ට ඔය අතු ගාන ශබ්ද ඇහෙනවා, සත්තු කෑ ගාන ශබ්ද ඇහෙනවා ගණන් ගන්න එපා හොඳේ. ඉතින් ටිකක් අමාරු තත්ත්වෙන් දුවන්නේ. හරි එහෙනම් අපි යන්න වීඩියෝ දෙකක් ගෙනලා තිනවා. මේ පළවෙනි වීඩියෝ එක අනිවාර්යෙන් බලන්න ඕනේ. මේ වීඩියෝ එක මම හිතන්නේ බැලුවොත් ඔයගලන්ට ගොඩක් දුක හිතෙන්න පුළුවන්. ඔය අපි වගේ අයට එඩිට් කරන අයට කියන්නේ සාමාන්‍ය වීඩියෝ එඩිට් කරලා අන්තර්ජාලයට දාන අයට එහෙම ටිකක් අමාරු තත්ත්වයක්. ඇයි? ඒ ඇප් වලට ඔන්න 118ක් බදු ගහන්න පටන් අරගෙන තිනවා. සන්තෝසයිනේ. යක්. සියලුම අන්තර්ජාල සේවාවන් නැත්නම් ඩිජිටල් සර්විසස් සඳහා තියෙන මුදල් සඳහා අලුතෙන් වැට් එක අය කරනවා. එතකොට ඒ සඳහා ගාස්තු 18%කින් වැඩි වීමට නියමිතයි. එතනදිත් සිදු වෙන්නේ රජය නියෝග කරලා තියෙන නැත්නම් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නියෝග කරලා තියෙන අදාළ ආයතනය තමයි 18%ක වැට් එක ගෙවන්න ඕනේ. ඒ කියන්නේ ChatGPT හරි Google services හරි ගන්නවා නම් තමන් ක්‍රෙඩිට් කාඩ් එක දීලා මේ ක්‍රෙඩිට් කාඩ් එකේ මුදල කැපෙන. එතකොට ඔවුන් අදාළ ජනතාවගෙන් 18%ක වැට් එකක් අය කරලා ඒක ඔවුන් නියෝජිතයෙක් කරා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ගෙනීම තමයි සිදු කරන්න අවශ්‍ය වෙන්නේ. එතකොට ඒක මම කලින් කිව්වා වගේ බොහෝ වෙලාවට සාමාන්‍ය පාරිභෝගිකයාගේ මතට අවසාන වශයෙන් එකතු වෙන එක තමයි සිදු වෙන්නේ. ඒ අනුව Netflix, Google services, Canva, CapCut හැම එකක්ම පාවිච්චි කරනවා නම් ඒවට බොහෝ වෙලාවට 18%ක වැට් එකක් අලුතෙන් එකතු වෙවි ලංකාව හරහා සිදුවන ලංකාවේ පාරිභෝගිකයන් පාවිච්චි කරන සේවාවන් වලට. ලාල්කාන්ත සහෝදරයා වරක් කියනවා අවබෝධයෙන් තේරුම් නොගන්නා ජනතාව කෙලවා ගැනීමෙන් තේරුම් ගනී කියලා. දැන් කෙලවිලා නේද ඉන්නේ? පට්ටිව තමානේ. පිට උනත් දැන් වීඩියෝ එකක් හදන්නත් අමාරුයි මුන්ට විරුද්ධව. JVP එකට විරුද්ධව වීඩියෝ හදන්නත් අමාරුයි දැන්. ඉතින් ඇප් වලින් කොහොමද එඩිට් කරන්නේ? ඔය වීඩියෝ අපි එඩිට් කරන ඇප් හැම එකක්ම අපි සල්ලි දීලා ගන්න ඕනේ. නිකන් ඇප් වලින් අපි එඩිට් කරන්නේ නැහැ. දැන් මම මේ එඩිට් කරන ඇප් එක උනා සල්ලි දීලා අපි ඔක්කොම කරන්නේ. ඉතින් ඒවට ඔන්න 118ක බද්දක් වැඩි වෙලා තියෙනවා. දැන් සන්තෝසයි. ආතල්නේ. හරි. ඉතින් එහෙම තමයි මේ JVP මාලිමාවන්ගේ හැටි මුන්ට විරුද්ධව කතා කරන්න. එතකොට ටික අඩු වෙනවනේ කට්ටිය. ඒ වෙනයි පෝස්ට් එකක් හදන ඒවත් ඔක්කොම අර නිකන් ක්වොලිටි එක අඩු වෙනවනේ. එතකොට ඉතින් මිනිස්සු බලන එකත් අඩු වෙනවනේ. ඒකත් මුන්ට සැපක් නේද? ඒකින් හින්දා මේ ඔක්කොම වැඩි කරගෙන යනවා දැන් ඈ. මේක බලනකොට පොඩ්ඩක් හිතෙන්න පුළුවන් හර්ෂව ගණීද දන්නේ නැහැ කියලා සජබීන් ඉරාන් නේද? එයාවත් ගත්තා නේද ක්‍රිකට් පරිපාලකයේ සභාපති විදියට. හර්ෂවත් ගණීද දන්නේ මොකක් හරි වැඩසටහනකට වැඩකට. අයියෝ අයියෝ. යා වීඩියෝ බලමු. මේ පුද්ගලෙක් නියපස් තිබෙනවා. මම මෙතනින් එහාට ඒකට කතා කරන්න සුදුසු නැහැ. හැබැයි ඊටම නින්දිතයි, ඊට කැතයි. මේ මිනිහා තමන්ගේ දේශපාලනය පාවිච්චි කරන එක. ඒ මරණය නිසා ශෝක වෙන පවුලක් ඉන්නවා. ඇත්ත වශයෙන්ම කියනවා මං හර්ෂ ඩිසිල්වා මන්ත්‍රීතුමාට මගේ ස්තුතිවන්ත වෙනවා මෙතන නැතත්. ඇයි? එතුමාගේ දේශපාලනයත් එක්ක අපි එකක නැහැ. නමුත් ඒ මහත්තයා මිනිස්සෙක්. මයික් එකක් දික් කළා ඔය වගේ මාධ්‍යවේදියෙක් අහනවා. මොකද්ද මේක මිනිමෙරුව බවට පරිවර්තනය කරලා ජුගුප් සාජනක ප්‍රශ්න කීපයක්. හර්ෂ ඩිසිල්වා මන්ත්‍රීතුමා මොකද්ද කියන්නේ? ඒ පවුල ශෝක වෙන වෙලාව මේ ගැන මේ වෙලාවේ කතා කරන්න ඕනේ නැහැ. දේශපාලනයට එකඟ නැහැ. හැබැයි ඒ වගේ මහත්තයෙක් ඔය පැත්තේ ඉන්න එක ඒ මනුස්සයාට හිරිකිත නැද්ද දන්නේ නැහැ. නමුත් මගේ ගරුත්වයට දක්වන ඒ සම්බන්ධයෙන්. මෙහෙම කතා කරන්න ඉතින් මොකක් හරි ප්‍රශ්නද දන්නේ නැහැ. හොඳේ. ඇතුලේ මොන හරි කතා වෙලාද දන්නෙත් නැහැ ඉතින්. කොහොමද ඉතින් සජබේ ඉන්න මිනිස්සෙම්ම තමයි ගන්න වෙන්නේ මුංගේ වැඩවලට. මුංගේ නෑනේ හොඳේ උන් ඔක්කොම පාපිසිනේ. ඒක නිසා විපක්ෂයෙන් ගන්න ඇද ඇද. හරි. විපක්ෂයේ දෙකට කරන්න තමයි පුළුවන් තරම් උපරිම මේගොල්ලෝ කරන්න හදන්නේ. හරි එහෙනම් අදට යන්නේ ඔයගලන්ට ඇහෙනවා ඉතින් දැන් අතු ගාන සද්දයක් ඇහෙනවා. ටික වටපිටාවෙන් වැඩසටහන කරන්න අමාරුයි. ඒක නිසා පුළුවන් කෙනෙක් උදව්වක් කරන්න. එතකොට මට රට යන්න කොහොම හරි chance එකක් හදා ගන්න පුළුවන්. හරි එහෙනම් අදට යනවා ඊළඟ දවසේ යමු. ආයිබෝවන්.